1986 අප්‍රේල් 26 වෙනිදා හරියටම පාන්දර 1 පසු වෙලා විනාඩි 23ක් වෙද්දි යුක්‍රේනයේ චර්නොබිල් බලාගාරය විනාශයට පත් වුණා. බලාගාරයේ 4 වෙනි ප්‍රතික්‍රියාකාරකයේ ක්‍රියාකාරීත්වයේ වේගය අඩුවෙමින් පැවතියා කියලා ඔවුන්ට වාර්තා වෙලා තිබුණා. එනිසා ඔවුන් සූදානම් වුණේ අලුතින් නිපදවන ලද වෝල්ටීතා පාලකයක් 4 වන ප්‍රතික්‍රියාකාරකයට එකතු කරලා අත්හදා බැලීමක් සිද්ධ කරන්න. අත්හදා බැලීමේදී තමයි මේ විදිහට විශාල විනාශයක් සිද්ධ වුණේ. චර්නොබිල් බලාගාරයේ සිද්ධ වෙච්ච මෙම විනාශය සැලකෙන්නේ මිනිසා විසින් මිනිසාට සිදු කරගත් විශාලතම ඛේදවාචකයේ විදිහට. හිරෝෂිමාවට දැමූ න්‍යෂ්ටික බෝම්බය වගේ 400 ගුණයකටත් වඩා වැඩි විනාශයක් මෙම ප්‍රතික්‍රියාකාරකයේ විනාශ වීමෙන් සිද්ධ වුණා. මෙම අනතුර සිදුවෙච්ච වෙලාවේ විශේෂ සිද්ධියක් වුණා. මෙහිදී ඇති වූ ගින්න නිවන්න ඒ වෙලාවේ එතැන්ට පැමිණි ගිනි නිවන බටයින් තමන්ගේ ජීවිතයට සිදුවන අනතුර ගැනවත් හිතන්නේ නැතුව බොහොම මහන්සි වුණා මෙම ගින්න නිවා දමන්න. පසු කාලීනව ඔවුන්ට විවිධ දරුණු ගණයේ රෝගාබාධ ඇති වෙලා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා කියලා විදේශ මාධ්‍ය වාර්තා කරලා තිබුණා. ප්‍රතික්‍රියාකාරකයේ පාන්දර විනාශයට පත් වුණාට පස්සේ ඒ අවට හිටිය මිනිස්සු දැනන් හිටියේ නැහැ මොකද්ද ඇත්තටම මෙතන වුණේ කියලා. ඒ නිසා මේ සුපුරුදු විදියට ඔවුන් තමන්ගේ උදෑසන නැගිටලා ඔවුන් තමන්ගේ රැකියාව වලට ගියා. ළමයි නිලිමානේ සෙල්ලම් කර කර හිටියා. සමහරු පාසල් ගියා. ඉතින් ඔවුන්ට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ මොකද්ද මේ සිද්ධ වුණේ කියලා. අනතුරු සිද්ධ වෙලා පැය 36කට පස්සේ තමයි ඔවුන් ආරක්ෂිතව වෙනත් ප්‍රදේශවලට අරගෙන යන්න බස් රථ පැමිණ. ඔවුන් ආරක්ෂිත ප්‍රදේශවලට අරගෙන යද්දී ඔවුන්ට අරගෙන යන්න පුළුවන් වුණේ බොහොම සීමිත ප්‍රමාණයක්. එහිදී ඔවුන්ට සිද්ධ වුණා ඔවුන්ගේ ආදරණීය සුරතලුන් දමා යන්න. මේ විදිහට 1986 දී මෙම ප්‍රදේශයේ අත්හැර ගිය සුරතලුන්ගේ පැවතගෙන එන නිල් පැහැති සුනකයන් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ කටයුත්තකදී හරි අපූරු දෙයක් සොයාගන්න පරීක්ෂකයන්ට පුළුවන් වෙලා තියෙනවා. සුනකයන් 200කට වඩා ප්‍රමාණ සම්බන්ධයෙන් සිදු කළ මෙම අධ්‍යයනව හොයාගෙන තියෙනවා ශරීරයට අහිතකර මෙම විකිරණවලට ඔරොත්තු දෙන මෙම සතුන්ගේ ජානමය වෙනස්වීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. චර්නොබිල්හි සතුන් ගැන කතා කරද්දී තවත් වාර්තාවක් ගැන විදේශ මාධ්‍ය මේ දිනවල වැඩියෙන් කතා කළා. ඒ තමයි චර්නොබිල්හි විකිරණශීලී නටබුන් තුල අමුතු කළු දිලීරයක් සොයාගන්න පරීක්ෂකයන්ට පුළුවන් වෙනවා. මෙම දිලීරවලට පුළුවන් වෙලා තියෙනවා මෙම විකිරණශීලී තත්ත්වයක් යටතේ වුණත් තමන් නොනැසි තමන්ගේ වර්ධනය සිද්ධ කරගන්න. අයනීකරණය වූ විකිරණ අවශෝෂණය කරගෙන රසායනික ශක්තිය බවට පරිවර්තනය කරගන්න මෙම දිලීරවලට පුළුවන් කියලා තමයි පරීක්ෂකයන් පෙන්වා දෙන්නේ. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ විකිරණ සංශ්ලේෂණය කියලා. ඒ තරමක් ප්‍රභා සංශ්ලේෂණයට සමානයි. හැබැයි ප්‍රභා සංශ්ලේෂණයේදී හිරුවෙලිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙහිදී හිරුවෙලිය වෙනුවට විකිරණ තමයි බලගැන්වෙන්නේ. පරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ගගනගාමින් සඳහා ස්වාභාවික විකිරණ ආවරණයක් ලෙස මෙම දිලීර භාවිතා කරන්න පුළුවන්. අපි බලමු ඉදිරියට මේ සම්බන්ධයෙන් මොනවද එන තොරතුරු කියලා. අයමත් දවසක හමුවෙමු. ජය වේවා.